ඔබ අනේ පිට සිටානන් ගැන දන්නව ඇති. ඔහු ඉතා ධනවත් ව්‍යාපාරිකයෙක්. සෝවහන් ඵලයට පත්ව සිටි මහා සැදැහැවතෙක්. ඔහු සැවත් නුවර චේතකුමාරයා සතුව තිබුණු ඉතාම ලස්සන උද්‍යානයක් කහවණු අතුරලා මිලට ගත්තා. කුටි, සෙනසුන්, පැන් පොකුණු, සක්මලු, ගිනිහල් ගෙවල්, දම්සභා මණ්ඩප, සුගන්ධ කුටි ආදීන් සම්පූර්ණ කරවලා ජේතවනයේ නමින් භාග්‍යවතුන් වහන්සේට මහා ආරාම පූජා කළා. මේ අනේපිඩු මහා සිටුවරයාට යහළුවන් ගොඩාක් ඉන්නවා. ඔවුනුත් නොයෙක් ව්‍යාපාර කරන අය. හැබැයි ඔවුන් තෙරුවන් සරණ ගිය උපාසකවරු නෙවෙයි. අන්‍ය තීර්ථක ශ්‍රාවකයන්. දවසක් අනේපිඩු මහා සිටානන් ඔවුන්ට කතා කළා. යහළුවනි, මෙවර නම් මගේ ඉල්ලීම ඉටු කරන්න ඕන. අපි භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න යමු. මං ඔයාලා ඔක්කොම වෙනුවෙන් මල්, සුවඳ, සිවුරු, පිරිකර සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ 500ක් වූ යහළුවන් පිරිවරාගත් අනේපිඩු සිටුතුමා භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්න ගියා. පුද පූජා පැවැත්තුවා. භික්ෂු සංඝයාටත් පුද පූජා පැවැත්තුවා. ඔවුන්ටත් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අසන්නට ලැබුණා. ගැඹුරට තේරුණේ නැතත් සිත පැහැදුනා. අන්න තීර්ථක සරණ අත්හැරියා. බුදුන් සරණ ගියා. ඔවුන් එදා පටන් අනේපිඩු සිටුතුමා සමග නිතර දිවුරමට යනවා. බණත් අහනවා. දානයක් දෙනවා. සිලුත් සමාදන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවරින් නික්මිලා චාරිකාවේ වැඩියා. රජගහ නුවරට වැඩියා. එතකොට අනේපිඩු සිටුතුමාගේ ව්‍යාපාරික යාළුවෝ එක්කෙනා දෙන්නා දිවුරමට එන එක අඩු කළා. ටික දවසක් යද්දි හැමෝම පරණම තැනට යනවා. ආයෙත් පරණ තීර්ථක ආරාමයට ගියා. අන්‍ය තීර්ථකයන් සරණ ගියා. තිසරණ බිඳගත්තා. භාග්‍යවතුන් වහන්සේ ආයෙමත් සවැත් නුවරට වැඩියා. එතකොට අර යහළුවෝ 500 දෙනා අනේපිඩු සිටුතුමා සමග ආයෙමත් භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න ගියා. තිසරණිය සරණ ගියා. අන්‍ය තීර්ථක සරණ අතහැරියා. එතකොට අනේපිඩු සිටුතුමා භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකලා. අනේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, අපේ මේ යහළුවන්ට හරි වැඩක් නොවැ වුනේ. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින කල් විතරයි උනන්දුව තිබුණේ. එතරම් විතරයි තිසරණ පිහිටා හිටියේ. එතකම් බණත් අහන්න ආවා. දානෙත් දුන්නා. සිලුත් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ චාරිකා වැඩිය ගමන් මෙයාලට මොනවා වුණාද මන්දා. කවුරුත් ආවේ නැහැ. ටික දවසකින් මට දැනගන්න ලැබුණා උතුම් තිසරණ බිඳගෙන ආයෙත් පරණ වලේ වැටලා අන්න තීර්ථකයන් සරණ ගිහින් කියලා. එතකොට ඒ උපාසකවරු 500 දෙනා මහත් ලැජ්ජාවෙන් බිම් බලාගෙන හිටියා. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගෙන් මෙසේ විමසා සිටියා. හැබැයි උපාසකවරුනි, තිසරණ බිඳගත්තාද? ආයෙමත් අන්‍ය තීර්ථකයන් සරණ ගියාද? එහිමයි ස්වාමීනි, අපෙන්නේ වැරදි වුණා. උපාසකවරුනි, ඔබට තථාගතයන් හඳුනා ගන්නට නොහැකි වීම නිසා ඒක උනේ. ධර්මයත් හඳුනා ගන්නට බැරි වුණා. ශ්‍රාවක සංඝයාවත් හඳුනා ගන්නට බැරි වුණා. සතර අපා දුකින් මුදවන්නට මේ තිසරණයට පුළුවනි. දෙව්ලොව උපදවා මහා දෙව්සප් ලබා දෙන්නටත් පුළුවනි. සසරෙන් එතර කරවන්නටත් පුළුවනි. මෙබඳු වූ තුන් තිසරණ බිඳ ගැනීමෙන් ඔබට වූ විශාල පාඩුව මහා බරපතල පාඩුවක්. උපාසකවරුනි, ඉස්සර මිනිස්සු සරණ නැති අමනුෂ්‍යයන්ගේ වංචනික බාහට රැවටිලා වැරදි මඟ ගියා. මහා කාන්තාරය අතරමං වුණා. අමනුෂ්‍යයන්ට බිලි වුණා. මහා විනාශයකට පත් වුණා. නමුත් බුද්ධිමත් මිනිස්සු ඉස්සරත් බේරුණා. ඕන් නිවැරදි මඟ ගත්තා. ඒ කාන්තාරයම සුවසේ තරණය කළා. එතකොට අනේපිඩු සිටුතුමා හුනස්නෙන් නැගිට්ටා. භාග්‍යවතුන් වහන්සේට දොහොත් නගා වන්දනා කරගත්තා. මෙහිම කිව්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, අපගේ යහළුවන් වූ මේ උපාසකවරුන් තිසරණේ බෙදගෙන වැරදි පිළිසරණක් සෙව් මේ කතාව නම් ප්‍රකටයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ අතීත කාලයේ අමනුෂ්‍යයන්ට රැවටි විපතටපත් මිනිස්සු ගැන, නිදොස් මඟ ගමන් කොට සුවපත් වූ මිනිසුන් ගැනත් විස්තරය අපි කාටවත් ප්‍රකට කතාවක් නෙවෙයි. ස්වාමීනි, ඒ කතාව අපට වදාරන සේක්වා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අතීතෙන් වශයෙන් ගිය ඒ අපූර්ව කතාව මෙසේ වදාළා. ගෘහපතිය, ඒක මෙහිමයි උනේ. ගොඩාක් ඉස්සර කාලෙක කසීරට බරණැස්නට බ්‍රහ්මදත්ත නමින් රජෙක් හිටියා. ඒ කාලයේ බෝධිසත්වයෝ උපන්නේ ගල් වෙළදාම යන පවුලක. ඉතින් බෝධිසත්වයෝ තරුණ වයසට පත් වෙලා ඒ ගල් වෙළදාම් සරුවට කළා. ගැල් 500ක් අරගෙනයි වෙළදාම් කළේ. කලකට නැගෙනහිර පැත්තට යනවා. කලකට බටහිර කාන්තාරයේ පැත්තට යනවා. ඔය අතරේ බරණැස තවත් ගැල් වෙළදාම් කරුවෙක් හිටියා. හැබැයි ඔහු මෝඩයි. නුවණින් වැඩ කරන්න දන්නේ නැහැ. ඔහු තරගයට වගේ වෙළදාම් කළේ. දවසක් බෝධිසත්වයෝ ගල් 500ක වටිනා බඩු පිරෙව්වා. බටහිර පැත්තට වෙළදාම යන්න සූදානම් වුණා. එතකොට අර මෝඩ ගැල් වෙලෙන්දා තමන්ගේ ගැල් 500 සූදානම් කරගත්තා. ඔහුත් බටහිර පැත්තටයි යන්න හදන්නේ. එතකොට බෝධිසත්වයෝ මෙහෙම සිතුවා.
දැන් මේ ගැල් වෙලෙන්දත් මා සමගම යන්ට આવොත් අපි දෙගොල්ලම අමාරු වැටෙනවා. ගවයන්ටත් තනකොළ නැති වෙනවා. ඒ නිසා දෙන්නගෙන් එක්කෙනෙක් ඉස්සෙල්ලා යන්න ඕන. අනිත් කෙනා පස්සේ යන්න ඕන. ඉතින් බෝසත් ගැල් වෙලෙන්ද අර වෙලෙන්දට කතා කළා. මේ මිත්‍රයා අපි දෙන්නම එක්වරම වෙලදාම යන එක දෙන්නටම කරදරයක්. ඒ නිසා අපි කවුරු හරි ඉස්සර වෙමු. දැන් එතකොට කලින්ම යන්නේ ඔබද මමද? එතකොට මෝඩ ගැල් වෙලෙන්ද මෙහෙම සිතුවා. මං කලින් ගියොත් වාසි ගොඩක් තියෙනවා. ගවයන්ට තන තියෙනවා, අපිට වෑංජන වලට පලාවර්ග ලැබෙනවා, ජල පහසුව ලැබෙනවා, බඩුත් විකුණ ගන්න ලැබෙනවා කියලා. එහෙනම් යාළුවා මං ඉස්සර වෙලා යන්නම් කියලා ඔහු වේලසනින් පිටත් වුණා. එතකොට බෝධිසත්වයෝ මෙහෙමයි සිතුවේ. ඒකත් හොඳයි. පස්සේ පිටත් වෙන එක මගේ ගවයන්ට කලින් ගවයන් කෑතනින් නැගී අලුත් තන කන්ට පුළුවනි. අලුත් පලාදලු අපිට උයා ගන්නටත් පුළුවනි. එයාලා අලුතෙන් හදන ජල පහසුකම් වලින් අපිට ප්‍රයෝජන ගන්නටත් පුළුවනි. ඕන් කලින් විකුණු බඩු මිලටම බඩු විකුණන්නටත් පුළුවනි කියලා. ඉතින් අර මෝඩ පහේ ගැල් වෙලෙන්දා ඉතා සතුටින් ගැල් පිරිවරගෙන පිටත් වුණා. කාන්තර ප්‍රදේශයටත් ආවා. ඒක නිරුදක කතරක්. පේන තෙක් මානේ වැලි තද අවුවට වැල්ල කැකෑරෙනවා. ගිනි රස්නේ තිය විදක් පේන තෙක් මානේ නෑ. කෑම්බීම් කිසිවක් නෑ. ඔය නිරුදක කතරේ හරියට අමනුෂ්‍යයෝ ඉන්නවා. ඕන් ගැල්කරුවන් මුලා කරවන විලි ගන්නවා. ඒ කාන්තාරයේ යොදුන් 60ක් තරණය කරන්න තියෙනවා. ඔය බිහිසුණු වැලි කතරටයි දැන් ගැල් 500 බැසගත්තේ. අමනුෂ්‍යයන් මොවුන්න දැක්කා. කාන්තාරයේ මැදට එනකන් හිටියා. ලස්සන තරුණ සුදු ගවයන් එදූ කරත්ත මවා ගත්තා. දිය බේරෙන මහනෙල් මල් මාලා පැලඳගත්තා. ලස්සන මිනිස්සුන්ගේ වැස් ගත්තා. ඔවුන්ගේ රස්ත තෙතයි. කොණ්ඩෙත් දිය බේරෙනවා. මේ දැන් පැන් පොකුණකින් ගොඩට ආවා වාගේ. කරත්ත රෝදවලත් මඩ තැවරිලා. ඕන සිනාසෙමින් සින්දු කී නිලුන් අල කකා ඒ කරත්ත වලින් ඉදිරියට එනවා. ප්‍රධාන ගැල් නායකයා තමයි සියලු වගකීම් දැරිය යුත්තේ. ඉදිරියෙන් සුළඟ හමද්දී ඔහු පිරිස් පිරිවරාගෙන දුහුවිලි වළක්වමින් ඉදිරියෙන් යනවා. පසුපසින් සුළඟ හමද්දී ඔහු පසුපසින් යනවා. එදා ඉදිරිපසින් සුළඟ හැමුවේ ඒ නිසා ඔහු ඉදිරියෙන් ගියා. දැන් මේ ගැල් නායකයා ඉදිරියෙන් ඉඳි අමනුෂ්‍යෙක් තමන්ගේ කරත්තෙ මගින් බැහැර කොට නැවැත්තුවා. ඔහෙලා කොහෙද යන්නේ? එතකොට ගල් වෙලෙන්දා තමන්ගේ ගැලත් නැවැත්තුවා. අනිත් ගැල් වලට යන්න ඉඩ දීලා ඔවුන් සමග කතා කරා. මිත්‍රවරුනි, අපි බරණැසෙන් ඉඳලා ඉන ගමන් ඔහෙලා හොඳට වතුර නාල මහනෙල් මල් පැලදගෙන තෙත් වස්ත්‍ර ඇඳිව අලුත් නිලුම් මල් අල කකා කොහේ ඉඳන්ද මේ එන්නේ? ඔහෙලා එන පාරේ නිලුම් පිපුණු විලක් තියෙනවද? මොනවා අහනවදෝයි? තව ටික දුරක් යද්දී ගණනිල් වනාන්තරේ දී ඇලි ගලනවා. වැව් පොකුණු පිරීලා. අපි එහි ඉඳලා එන ගම. ඔහෙලා යන්නේ කොයි පළාතටද? මිත්‍රයා, අපි යන්නේ අසවල් පළාතටයි. මොනවද මේ ඔය හැටි බඩු? අපි රෙදි වර්ග, වලං වර්ග, සෙල්ලම් බඩු වගේ දේවල් තමයි මේ ගෙනියන්නේ. එතකොට අර පිටිපස්සෙන් මහා බරට ඇදින්නේ මොනවද? ඒ වතුර ගැල්. කාන්තාරයේ යදි ජලය නැහැ නේද? ඒ සම්භාජන පුරවලා තියෙන වතුර. අනේ මිත්‍රයා, මෙතෙක් දුර ඔහෙලා ඔය වතුර බරක් ගෙන එකත් හොඳයි. නමුත් මෙතනින් එහාට වතුර වැඩක් නැහැ. මේ පේන්නේ නැද්ද? අපි හොඳට වතුර නාලා එන හැටි. අනේ ඌව හලා දමන්න. ගවයන්ටත් හැල්ලුයි. බරත් අඩුයි. දමනත් පහසුයි. මොනවට කරදර වෙනවද? කොහොමත් මේ වනාවේ වැස්ස ගොඩක් වැඩි. එහෙනම් අපි යනවා කියලා ඒ අමනුෂ්‍ය කරත්තේ ඈතට ගියා. නොපෙනී ගියා. මෝඩ ගැල් නායකයා අමනුෂ්‍යයන්ගේ වංචාවට හසු වුණා. දී ඇලි ඔක්කොම බිම හැලුවා. හැල්ලුවෙන් ගමන පිටත් වුණා. දිගින් දිගටම ලස්සන වනය බලාපොරොත්තු වුණා. මහනිල් පිපුණු පැන් පොකුණු දකින්න ආස කළා. අහෝ, පේන තෙක් මානෙක් කැකෑරෙන වැල්ල විතරයි. පිපාසයට දේ බින්දක් මිනිස්සුන්ටත් නැහැ, ගවයන්ටත් නැහැ. හවස් වෙද්දි හැමෝගෙම උගුරකට වේලී ගියා. ගවයන් පිපාසීම සෙම හලන්න පටන් ගත්තා. මිනිස්සුන්ට කලන්ත හැදුණා. කරන්ට දෙයක් නැති වුණා. දැන් රෑ බෝවෙන්ට පටන් ගත්තා. ගැල් 500 රවුම් ගාල් කළා. ගැල් නායකයා හූල්ල ඉන්නවා. දුර්වල මිනිස්සු වැටුණු තැන් නිදාගත්තා. මහරයා මිනිස්සුන් ආවා. සියලු ගොනුන්වත් සියලු මිනිස්සුන්වත් මැරුවා. ඔවුන්ගේ ලේ බිව්වා. මසුත් කෑවා. ඇට විතරක් ඉතුරු කළා. බෝධිසත්වයත් මාසකට හමාරකට පස්සේ ගැල් ගමනට පිටත් වුණා. අර කාන්තාරයටම පැමිණුණා. ඔහු තම සේවකයන් නැමතුවා. මිත්‍රවරුනි, දැන් අපි මේ පිවිසෙන්නේ යොදුන් සැටක කාන්තාර ගමනටයි. හොඳින් මතක තියාගන්න. මට නොකිය වතුර බිඳුවක් අහක දාන්න එපා. මේ කාන්තාරයේ විෂ පලා වර්ග තියෙනවා. විෂ ගෙඩි වර්ග තියෙනවා. මට නොකිය ඒ කිසිම දෙයක් කැමට ගන්න එපා කියලා. මේ ගැල් පිරිසත් කාන්තාරයේ මැදට යනකම් අමනුෂ්‍යයන් බලා හිටියා.
කලින් වගේම ලස්සන සුදු ගවයෙන් නෙදූ කරත්තම වාගෙන කලින් වගේම තෙත බරිත වෙලා මල් මාලා පැලදගෙන නෙළුම් අලක කහින හේගෙන ආවා. කලින් වගේම බෝසතුන් සමගත් කතාවට වැටුණා. කලින් විස්තරේම කිව්වා. ඈතට ගිහින් නොපෙනී ගියා. එතකොට ගැල් පිරිස බෝධිසත්වයන්ගෙන් මෙහෙම ඇහුවා. ආර්ය පුත්‍රය දැක්කනේ අර මිනිස්සු නෙළුම් අල කකා සින්දු කී හැටි ඉස්සරහා ගන්නේ වනාන්තරේලු. ඉතින් අපි මොකටද මේ අනවශ්‍ය වතුර බරක් අරගෙන යන්නේ? ගවයන්ටත් අමාරුයි. ඒ නිසා අපි වතුර බර හිස් කරමු. පහසුවෙන් යමුකෝ. එතකොට බෝධිසත්වයෝ ගැල් ගමන නැවැත්තුවා. ගැලේ හිටිය සියලු පිරිස රැස් කරා. මිත්‍රවරුනි, ඔබ කවදාවත් අහලවත් තියෙනවද මේ කාන්තාරේ වනාන්තර වැව් පොකුණු තියෙන බව? නෑ ආර්ය පුත්‍රය. ඒ වුණාට මේ මිනිස්සු කිව්වේ ඉස්සරහා වනාන්තරේලු. මහා වැසි වසිනවලු. හොඳයි. එහෙම වැසි වසිනවා නම් සීතල සුළඟ කොතේ දුරට හමනවද? ආර්ය පුත්‍රය යොදුනක් දුරට හමනවා. හොඳයි. එහෙනම් ඔය එක්කෙනෙකුගේවත් ඇඟට සීල සුළඟක් මාත්‍රයක්වත් වැදුනාද? නෑ ආර්ය පුත්‍රය. හරි. එහෙම මහවැසි වසිනවා නම් ඒ වලාකුළු කොතෙක් දුරට පේනවාද? යොදුනක් දුරට පේනවා. හරි. එහෙමනම් එක්කෙනෙක්වත් වැහි වලාවක් දැක්කද? නෑ ආර්ය පුත්‍රය. හරි. විදුලි කොටද්දි කොතෙක් දුරට පේනවද? යොදුන් 5ක් දුරට පේනවා. හොඳයි. විදුලි කොටනවා කවුරුත් දැක්කාද? නෑ ආර්ය පුත්‍රය. හරි. අහස ගොරවන සද්ද කොතෙක් දුරට ඇහෙනවාද? යොදුනක් 2ක් දුරට ඇහෙනවා. හරි. කාටවත් ඇහුණාද? නෑ ආර්ය පුත්‍රය. මිත්‍රවරුනි, ඒ මිනිස්සු නෙවෙයි. ඔවුන් අමනුෂ්‍යයෝ. ඔවුන් බොරු කිව්වේ. මං ඒ අමනුෂ්‍යයා එක්ක කතා කරද්දි හොඳ කල්පනාවෙන් හිටියේ. ඔවුන් කවුරුත් ඇසිපිය හෙලන්නේ නැහැ. ඔවුන්ගේ හෙව නැල්ලත් නැහැ. ඒ කරත්තවලවත් ගවයන්ගේවත් හෙව නැලි නැහැ. ඔවුන් මායාවක් පෙන්නුවා. වංචාවක් කළේ. අපිව මුලා කරවලා අපේ වතුර අපිලවාම් බිමට හලවලා කලන්ත හදවලා අපිව මරා කන්නයි ඔවුන්ගේ සැලැස්ම. මම මේ කල්පනා කරන්නේ මට හිතෙන හැටියට කලින් ආපු ගැල් පිටස මේ අමනුෂ්‍යයන්ගේ ගැටේට හසු වෙන්න ඉඩ තියෙනවා. ඔවුන්ගේ මායාව අඳුනගන්න එක ලේසි නෑ. දැන් මිත්‍රවරුනි, හොඳට මතක තියාගන්න. එක දිය බිඳුවක් අහක දාන්න එපා. අපි ඉක්මන් කරලා අපේ ගමන යමු. බෝධිසත්වයන්ගේ ගැල් 500 සවස් වෙද්දි කලින් ගැල් නැවැත්වූ තැනටම ආවා. ඔහෝ සියලු දෙනා මිනිස්යන්ට ගොදුරු වෙලා හැමතැන ඇටකටු විසිරීලා තිනවා. බෝධිසත්වයන් වේලාසෙනින්ම ගැල් ගාල් කෙරුවා. මිනිස්සුන්ටත් ගවයන්ටත් ඉක්මනින් කෑම දුන්නා. මිනිස්සුන්ගෙන් මැදට ගොනුන ගාල් කෙරෙව්වා. ගලේ හිටිය බල නායකයාගේ අතට කඩුව දුන්නා. රාත්‍රී පුරා සිටගෙනම ගැල් පිරිවර මුර කරා. බෝධිසත්වයෝත් එළි වෙනකල්ම ගැල වටේ ඇවිදමින් හිටියා. පහවදා ගවයන්ටත් මිනිස්සුන්ටත් කෑම දුන්නා. තමන්ගේ දුර්වල කරත්ත අත්හැරියා. එතන තිබූ ශක්තිමත් කරත්ත ගත්තා. තමන්ගේ ලාභ බඩු අත්හැරියා. එතන තිබුණු වටිනා බඩු පුරවා ගත්තා. කාන්තාර ගමන ඉක්මනින් අවසන් කරා. හොඳින් වෙලදම් කරගත්තා. නැවත සුවසේ බලනසට ආවා. මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ අනේ පිටසටු අමතා මෙසේත් වදාලා. ගෘහපතිය දැක්කනේ ඉස්සර හරි දේ හිතාගන්න බැරි අය මහා විනාශයකට පත් වුණ හැටි. නිවැරදි ලෙස හිතපු අය අමනුෂ්‍ය ග්‍රහණයෙන් මිදුණා. තමන්ගේ ගමනත් ගියා. සුවසේ නැවතත් සිටි තැනටම ආවා. අනුන් කියන දේ නොසොයා නොබලා ඒ විදිහටම ගත්ත අය අමනුෂ්‍යයන් හසු වෙන කල්ම දන්නේ නැහැ. තරක කර කර හිටියා. පිටතින් පේන දේ හරි කියලා හිතුවා. නමුත් සත්‍ය තත්වයට හාත්පසින්ම වෙනස්. බෝධිසත්වයන්ගේ වසට අවනතු නිසානෙත් පිරිස බේරුණා. ඒ ප්‍රතිපදාවට කියන්නේ අපන්නක ප්‍රතිපදාව කියලා. නිත්‍යස් ප්‍රතිපදාව කියලා. නිවැරදි ක්‍රමය කියලා. තථාගතයන් දිනු කලේ ඒ අපන්නක ප්‍රතිපදාවයි. ඒ තුලින් සුගතිය උපතත් සැලසුණා. මගඵල නිවනත් සැලසුණා. වැරදි ප්‍රතිපදාව කියන්නේ සපන්නක ප්‍රතිපදාව කියලා. ඒ තුලින් සතර අපායයි ලාමක උපතයි විතරයි ලැබෙන්නේ. ගෘහපතිය ඒ කාලේ අර මෝඩ ගැල් නායකයා වෙලා හිටියේ දේවදත්ත. ඔහුගේ පිරිස දැන් ඉන්න දෙව්දත්ගේ පිරිසමයි. නුවණැති ගැල් නායකයා උනේ මමයි. ඔවුන්ගේ පිරිස උනේ දැන් සිටින බුදු පිරිසයි. පින්වතුනි, පින්වත් දරුවනේ, මේ කතාව නිසා තිසරණේ කියන්නේ නිදොස් ප්‍රතිපදාව කියලා අර උපාසකවරුන්ට වැටහුණා. තිසරණේ බහැර ඇති පිහිට තියෙනවා කියන තැන් අර අමනුෂ්‍යයන්ගේ මායාවගේ කියලාත් අවබෝධ වුණා. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් පිළිසරණ ඒ උපාසකවරුන්ට තේරුණා. ඔවුන් සියලු දෙනා සෝවහන් ඵලයට පත් වුණා. හරිදේ මුණ ගැහිලා එය අතහැර ආයෙමත් වැරදි මඟට වැටෙන මිනිස්සු මේ කාලෙත් මොනතරම් ඇති